ආයිබෝන් කියලා පිළිගන්නවා ක්‍රිකට් ටෝක් විත් සංකල්ප YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශේෂ දක්ෂතා දැක්වූ තරුණ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ගැනයි. ඔහුගේ ක්‍රිකට් ජීවිතය වාර්තා සහ වත්මන් තත්ත්වය මේ වීඩියෝවෙන් බලමු. පැතුම් නිස්සංක උපත ලැබුවේ 1998 මැයි 18 වන දින ගාල්ල ප්‍රදේශයේදීය. දරිද්‍ර පසුබිමක සිට ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි ඔහු පාසල් ක්‍රිකට් හරහා තම දක්ෂතා පෙන්වමින් ශ්‍රී ලංකා අන්ඩර් 19 කණ්ඩායම දක්වා ඉදිරියට පැමිණියා. දේශීය ක්‍රිකට් තරඟවලදී සමබර ආරම්භක පිතිකරුවෙකු ලෙස ඔහු ඉක්මනින් අවධානයට ලක් වූ ක්‍රීඩකයෙක්. පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වෙන්නේ 2001 වසරේදීය. ඔහුගේ විශේෂ දක්ෂතාවය වන්නේ තමාගේ පළමු එක්දින ජාත්‍යන්තර තරගයේදීම ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වීමයි. ඒ සමගම ඔහු ටෙස්ට්, ODI සහ T20 යන තරඟ තුනම නිරන්තරව ක්‍රීඩා කරන ප්‍රධාන ආරම්භක පිතිකරුවෙකු බවට පත් වී අවසන්. හරි, අපි දැන් බලමු පැතුම් නිස්සංකගේ කැරියර් ස්ටැටස් ගැන. ඔහු ටෙස්ට් තරඟ 18ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඉනින් 31යි, නොදවීම් 2යි. මුල් ලබාගෙන තියෙන මුල් ලකුණු සංඛ්‍යාව 1305යි. වැඩිම ලබාගත් ලකුණ 187යි. ඇවරේජ් එක 45ක් රඳවාගෙන තියෙනවා. ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 56.8යි. ODI ගත්තාම මැචස් 74යි, ඉනිං 74යි, නොදැවීම් 5යි. ලබාගෙන තිබෙන මුල් ලකුණු සංඛ්‍යාව 2823යි. ඔහුගේ වැඩිම ලකුණ 210. ඇවරේජ් එක 40.91ක රඳවාගෙන යනවා. ස්ට්‍රයික් රේට් එක 89යි. T20 මැච් 79යි, ඉනිං 78යි, නොදැවීම් 4යි. මුල් ලකුණු සංඛ්‍යාව 2345යි. ලබාගෙන තියෙන වැඩිම ලකුණ 107යි. ඇවරේජ් එක 31.68යි. ස්ට්‍රයික් රේට් එක 127යි. ෆස්ට් ක්ලාස් මැචස් 58යි, ඉනින් 102යි, නොදැවීම් 10යි. මුල් ලකුණු සංඛ්‍යාව 5263යි. වැඩිම ලකුණු 217යි. ඇවරේජ් එක 57.19යි. ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 63.8යි. ලිස්ට් ඒ තරඟ 116ක් සහ ඉනින් 116යි, නොදැවීම් 9යි. මුල් ලකුණු 4197යි. වැඩිම ලකුණු 210යි. ඇවරේජ් එක 39.22යි. ස්ට්‍රයික් රේට් එක 85.5ක් රඳවාගෙන යනවා. T20 ගත්තාම මැච් 155යි, ඉනින් 150යි, නොදැවීම් 5යි. මුල් ලකුණු 4310යි. වැඩිම ලකුණු 119. ඇවරේජ් එක 29.72ක් පවත්වාගෙන යනවා. පැතුම් නිස්සංක ODI සහ ටෙස්ට් තරඟවලදී ස්ථාවර ආරම්භක ලබා දෙන ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට විශාල වාසියක් ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම ටෙස්ට් තරඟවලදී ඔහු දිගු ඉනිම් ක්‍රීඩා කිරීම ඔහුගේ ප්‍රබලත්වය ලෙස හඳුනා ගන්න පුළුවන්. ඉදිරි වසරවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන නායකත්වයටත් ඔහු සුදුසු ක්‍රීඩකයෙකු බව විශ්වාස කරන අය බොහෝ දෙනා ඉන්නවා. ඒ වගේම ඔහු දැනට T20 පිටියේදී ඔහු ස්ථාවර ක්‍රීඩකයෙකු ලෙස ඔහු ඔප්පු කරමින් සිටිනවා. වර්තමානයේ පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරමින් සිටිනවා. ඔහුගේ ආකල්ප, කැපවීම සහ ධෛර්යය තරුණ ක්‍රීඩකයන්ට විශාල ආදර්ශයක්. ඉදිරියේදී තවත් ජාත්‍යන්තර වාර්තා බිඳ දැමීමට ඔහුට හැකියාව ලැබේවයි කියලා අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරමු. පැතුම් නිස්සංක ගැන ඔබගේ අදහස් කමෙන්ට් කරන්න, ඒ වගේම ලයික් කරන්න, මේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් නැවත හමු වෙමු තවත් වීඩියෝ එකකින්. ස්තුතියි.